සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය වූ රැජිනිය වන මාල්නී ෆොන්සේකාගේ දේහය ඇය ජීවත්ව සිටි කාලයේ වාගිම හැඩගැන්වූ රූපලාවන්‍ය ශිල්පියා තමයි ධනුෂ්ක කියලා කියන්නේ. මාල්නී ෆොන්සේකා ජීවත්ව සිටි කාලයේ පවා ඔහු තමයි ඇයගේ රූපලාවන්‍ය කටයුතු සිදු කරලා තියෙන්නේ. සිංහල සිනමාවේ ලස්සනම රූපයේ හිමි මාල්නී ෆොන්සේකාව අවසන් වරට හැඩගැන්වූ ඔහු සමාජ මාධ්‍ය ජාලයට නිකුත් කරලා තිබ්බේ මෙන්න මෙවැනි සංවේදී සටහනක්. මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැප වූ අයෙක්මි. වර එක ඔබ මට මවකි. වර එක ඔබ මට යෙහෙළියකි. වර එක ඔබ මට ආදරණීය සොයුරියකි. සම්මාන උත්සව විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරි වූයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කළ නිසායි. ඉතින් මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද? දරාගත නොහැකි හදවතින්ම දෝරගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි. ඒත් වෙනදාමෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි දනුයි කිව්වේ නැත. ආදරණීය මානනී අක්කේ, ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවාගත නොහැක. ඔබව ලස්සනට සරසන්නට ආයෙත් දනෝ කියා මට කතා කරන්නේ නැති බව මම කොහොමනම් දරාගන්නද? ආදරණීය මාලනී අක්කා, ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා. සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නිවී සැනසේවායි ප්‍රාර්ථනා කරමි. ආදරණීය මා දනෝ. තින් ශ්‍රී ලාංකීය සිනමාවේ ආඩම්බරය ලෙස දශක ගණනාවක් වැජඹුණු අපේ මාල්නී ෆොන්සේකා නිලි රැජින මුළු ලෝකයෙන්ම සමුගන්නා වූ අවසන් දිනය අදයි. මාල්නී ෆොන්සේකා නිලි රැජිනේනි, ඔබට අජරාමුර නිවන් සුව ලැබේවා.